දැන් මම මේ ගෙදරින් එලියට වෙලා ඉන්නේ. මම පෙන්නන්න මේ ලයිටිං එක කොහොමද තියෙන්නේ කියලා. දැන් වෙලාව 5:00 මේ හොඳ ලයිට් එකක් තියෙනවා. මේ මගේ යාළුවත් වෙනවා මේන මෙතන වාහනවත් පේනවද දැන් ඔය අපි දැන් හයිවේ එක යන ගමන් ඉන්නේ මේ අල්කුද්‍ර වලට. මේ මොකට පෙන්වන්නම් මේ තියන්නේ අපි දැන් පාස් කරගෙන යන්නේ අලෙන් රෝඩ් එක. මෙතනින් ගිහිල්ලා තමයි අපි කුද්‍ර වලට යන්නේ. චුට්ටක් අපි ලේට් අද බට් මේ පොඩි වැහිබර ගතියක් තියෙන නිසා මේ හොඳ chance එකක් තියෙන පුළුවන් අපිට හොඳ ලයිට් එකක් ගන්න. ඒ කියන්නේ වැස්ස සාමාන්‍ය එනකොට මේ ලයිට් එක පොඩ්ඩක් පහු වෙනවා. මේ ටික ඉතින් සමයක හින්දා ටිකක් රස්නයි. ඒක හින්දා අපිට වාසියක් තියෙනවා. මොකද මේ ගොඩක් කට්ටිය මේ මිනිස්සු එන්නේ නැහැ. මොකද කුද්‍ර කියන්නේ ෆ්‍රී තැනක්. දැන් යාල කුමන වගේ සල්ලි ගන්න දෙයක් නැහැ. ඔයාගේ තියෙන පර්සනල් වෙහිකල් එක වල යන්න පුළුවන්. කැම්පින් කරන කට්ටිය එතන ඉන්නවා. මේ ඊට පස්සේ ෆයර් බොන් ෆයර්ස් එහෙම ගහගෙන මේ රැට පොඩි ආතල් එකක් දාන්න වෙනම සෙට් එකක් කියනවා. ඉතින් ගියාට පස්සේ පෙන්වන්න ලොකේෂන් එක හරියට කොහොමද කියලා. අපි දැන් ඉන්නේ විනාඩි 10ක දුරින් මේ කුද්‍ර වලට යන්න. ඊට කලින් අපිට තියෙනවා අල්කුද්‍ර වල සයිකලින් ට්‍රැක් එක. එතනට ගිහිල්ලා මේ ෆෝල් ටික පම්ප් කරලා ඊට පස්සේ එතනම තියෙන පොඩි මිනි මාර්ට් එකක් තියෙනවා. එතනින් පොඩි තේ සෙට් එකක් අරගෙන තමයි අපි යන්නේ 3 දෙනා. අද යන එකේ අපිට මේන් ගෝල්ස් දෙක තුනක් තියෙනවා ඇත්තටම. අපිට මේ Nikon headquarters එකෙන් ඩුබායි වල හම්බුණා මේ 400 f2.8 lens එක try කරලා බලන්න. ඊට පස්සේ Nikon C63 එක try කරන්න. C63 එක අපි දෙන්නම request කරේ මේ ෆොටෝස් වලට වැඩිය මේ වීඩියෝ වලට යූස් කරන්න. ඊට අමතරව ආයේ කයර් අරගෙන තිබ්බා 70-200 lens එකක්. එයාගේ secondary gear එක විදියට යූස් කරන්න. අද අපි මේ කැමරා ටික තමයි try කරන්න යන්නේ. අපි දෙන්නගේ personal camera දෙකයි Nikon එකෙන් අපිට දීපු 400mm එකයි 70-200 එකයි. ඊට පස්සේ අපි මේක තමයි capture කරන්න යන්නේ. මේ ලස්සන ෆ්ලැමින්ගෝස් ටික. අපි මෙතන ඉන්නේ. මේ හැරේ තමයි ඉන්නේ. පේනොත් දන්නේ නැහැ. ෂොට් එකක් දැක් වැදුනා. හොඳට. අපි තැන පොඩ්ඩක් මාරු කරා මේ මොකද වීඩියෝස් වලට අලුත් ඇන්ගල් එකක් ගන්න. මේ තියෙන ගත්ත වීඩියෝස් ටික බලන්නකෝ. ඔන්න වලියක් යන්න යන්න බ්‍රෝ. අපොය අන්න ගැව්වා. ෆ්ලැමින්ගෝ වලට ගත්තා අපි. දැන් මේ යන්න ලෑස්ති වෙන්න යන්න. පොඩ්ඩක් අවුව සැරයි ඇස් දෙක අරගන්නත් අමාරුයි. පොඩ්ඩක් ගැස් වෙනවා වැඩි. ඔව් මේ ඉන්නේ පට්ට ලස්සනයි.
So now we are going to Love Lake. Take right. Yeah, go straight. So there will be more activities in this morning. Indiana Holo and Hoopies. So if we get chance, we will get super shots. මේ තියන්නේ ඊහරි පෙරේදරි මේ කැම්පි කරන්න ඇවිල්ල ඉතින් අද ඉන්න ගවන්ටක කෑම් කරගෙන වතුර පාට විල්ල කැම්පි කරන්න රෑට වෙදක මේ හරි කෝල් ඔන්න තා ෆැමිලි එක කෑම්දාගෙන අද උදේවිල බ්‍රෙක්ස් ලයිෆ් ඉතින් එන්ජෝයි කරනවා ලොක් එක තියන්නේ මේ ඔක්කොම ඉතින් මෑන් මේට් තමයි හරි වැඩිගේ වැඩිය එකම සැටිස්ෆැක්ෂන් එක ඒ සමාර කට්ටිය අපින්න මේ බෝට් එක ගොඩක් කඩයි මෙතනින් තමයි ලවුල එකට එන්ට වෙන්න තියන්නේ අපි ගිල්ල බලමු ගොඩ ඉන්තියන් රොල වාගන්න පුළුවන් වේද කියලා අපි ඇවිද්දා මේ නැහැ මොකද ගොඩක් අවුවයි එහින්ද අහුනේ වන ඉන්දියන් රෝලස්ලා ඒවුණට මේ ඉන්න අපි ගත්ත මේ වෙන කුරුල්ලු ටිකක් අත මේ ඉන්දියන් රෝල නැතිවුණ කළ පාඩුවක් වුණේ නෑ ලේසි කියලා වැල්ඩිතා එපායනනේ රයිට් අපි දැන් ගෙතරෙන ගමන් ඉන්නේ මොකද මේ ගොඩක් අහුවයි මේ කයිර් මාව දාගෙන තමයි යන්නේ මේ අපි ගේට්ක ළඟට යද්දි බයි බලන්න අපිට හම්බුනානේ මූරංචුවක් මේ මට කැමරවරගෙන වීඩියෝ කරන ටයිම තිබෙන මොකද මුම් පට්ට ෆාස්ට් පට් මේ ෆොටෝස් ටිකක් ගත්තා බලල කියන්න කොහොමද කියලා ඒගමං මේක තමයි අපේ මංගලෙපට් චැනල් එක ෆස් වීඩියෝ එක මේ දිගරම සෙට ලයින් මේ අපි ට්‍රයි කරන පුළුවන්තරම් ඇටලිස් සති දෙකට එක පාරක්කර වීඩිය එකක් දාන්න සමයකද පොඩ්ඩක් අමාරුයි but we will try our best